ගමේ සීයා YouTube නාලිකාවෙන් අද මම පෙන්වන්න යන්නේ මයිල ගහ සාකය ගැන. මේ මයිල සාකය. ඔය ලොකුවට තියෙන මයිල සාකය. මේ මයිල සාකය කොළ කරල් මයිල සාකය කොළ කරල් ඔක්කොම මේ මයිල සාකය ඊටාම වටිනා බේතක්. මේක දියවැඩියාවට සීනිය පාලනය කරන්න නියම බේත. ආයේ මේකෙන් මේ පොතු ගලවලා තියෙන්නේ. ඔය කසාය වල් වලට. කසාය වල් වලට තමයි මේ පොතු ගලවලා තියෙන්නේ. හැම තැනින්ම පොතු ගලවලා තියෙනවා මේ වගේ පතුරු ගලවෙන්න මේ ශාකය වියලි කලාපයේ බොහොම තැන් වල තියෙනවා. මේ මයිල ශාකයේ පොත්ත ගලවලා තියෙන හැටි බලන්නකො ලොකුවට ගලවලා මෙහෙම ගලවන්න හොඳ නෑ මේවා පොඩි කෑලි ගලවන්න ඕනේ. මේකේ කොලත් ගන්නවා වෙහෙතට කසාය වලට මේ මුල් ගන්නවා. මේ හැම දෙයකම හොඳයි. මේ මයිල ශාකය ගමේසියා YouTube නාලිකාවෙන් මම මේ ගන්නේ සූර්ය වැව වල්සපුගල ප්‍රදේශයේ වැව බන්ට් එකේ තියෙන්නේ මේ මයිල ගහ විශාල මයිල ගහක්. මේ මයිල ගහ කරල් හැදිලා තියෙනවා. මේ මයිල හෙවණටත් හොඳයි. හරි සනීපයි මේ ගහට ආවම අවුවේ ඉඳලා ආවම හරි සනීපයක් දෙන්නවා මේ මයිල ගහ. මයිල කොළ කැඳ වලටත් මේ දලු ගන්නවා. මේ තියෙන්නේ කරල් මේ වටිනා ඖෂධීය ශාකයක්. මේ ශාකය ඔබලා මිදුලේ සෙවණට වවා ගන්නත් හොඳයි. මයිල ශාකය ඔයාලා මේ මයිල පොතු තම්බලා බොන්න මේ කොළ දලු මේ කන්න මේ කලවම් මැල්ලුමට ওই චූටිම දැල්ල තමා ගන්නෙ. ඒක හොඳයි. එතකොට මේවා ඔයාලා වවා ගන්න. මයිල ගහක් ගෙදරක හෙවණට හරි වියලි කලාපේ නම් හැමතැනම තියෙනවා. මේ අදට මේ ශාකය ගැන මින් නවත්තනවා. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.